KMD 1000 YouTube channel එකට ඔයගොල්ලෝ අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. වැඩි දෙනාගේ හදිස්සි ඉල්ලීම් මත ඔන්න ඉක්මනටම සිංහලෙන් හරගාපු ටයිටැනික් වල් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නෙමෙයි. කවුද මේකට ටයිටැනික් කියලා නම දැම්මේ? ඔයාද බ්‍රෝස්? ඔයා පියාඹල ගියත් කවදාවත් එයා ඉන්න තැනට ලං වෙන්නවත් බෑ. තමන් කවුරු කියලාද හිතන් ඉන්නේ? ඔක නවත්තන්න. ඒක අනතුරක්. ඒක අනතුරක්? උලම් පොදක් නෑ. එහෙම වුණාම අයිස් කඳු දැක ගන්න අමාරු වෙනවා. ඉතින් ටයිටැනික් සම්පූර්ණ ෆුල් මූවි එක බලන්න යන කලින් මේ විශිෂ්ට නිර්මාණය ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න. මූවි එක රිලීස් වුණේ 1997 රොමෑන්ස් ඩ්‍රාමා කැටගරි එකට තමයි අයත් වෙන්නේ. HTM කිව්වොත් මේක ආදර කතාවක්. මේ මූවි එකට IMDb ගේ 10න් 7.9 ලැබිලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes ගේ 88%ක් ලැබිලා තියෙනවා. ඉතින් පුදුම වෙන දෙයක් නැහැ. මේ වගේ විශිෂ්ට නිර්මාණයකට මේ තරම් හෝ මීටත් වැඩිය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද කිව්වොත් ඒ තරම්ම හදවතටම දැනෙන කතාවක් තමයි ටයිටැනික් කියලා කියන්නේ. ඉතින් මේ වගේ විශිෂ්ට නිර්මාණයක් අධ්‍යක්ෂණය කරේ කවුද? ගොඩක් දෙනා මේ අධ්‍යක්ෂකවරයාගේ නම එකපාරක් හරි අහලා ඇති. ටයිටැනික් මූවි එක අධ්‍යක්ෂණය කරේ ජේම්ස් කැමරන්. ජේම්ස් කැමරන්ගේ තව ගොඩක් විශිෂ්ට නිර්මාණ තියෙනවා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඒවත් බලලා ඇති කියලා. ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ මූවි එක බොක්ස් ඔෆිස් ඩොලර් බිලියන 2.257ක් ලබාගෙන තියෙනවා. මූවි එකේ ප්‍රධාන චරිත තමයි රෝස්ටර් රඟපාන කේට් වින්ස්ලට් සහ ජැක් රඟපාන ලියනාඩෝ ඩිකැප්‍රියෝ. හරි ඉතින් අවසාන වතාවට කියන්න තියෙන්නේ මම බලපු ලස්සනම ආදර කතා වලින් එකක් සහ දුක හිතෙනම ආදර කතා වලින් එකක් තමයි ටයිටැනික් කියන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මිස් නොකර සම්පූර්ණ ෆුල් මූවි එක බලන්න කියලා කියනවා. මොකද ඒ තරමටම මේ මූවි එක ගොඩක්ම ලස්සනයි. එක හුස්මට සිංහලෙන් හරගාපු සම්පූර්ණ ෆුල් මූවි එක බලන්න ඕනේ නම් ඔයාට කන්න දෙයකුයි බොන්න දෙයකුයි අනිවාර්යයෙන්ම ළඟින් තියාගෙන බලන්න. මොකද කිව්වොත් ටයිටැනික් නම් වගේම තමයි ටයිටැනික් මූවි එකත් ඇත්තටම ගොඩක්ම ලොකුයි. පැය 3කටත් වැඩි. මූවි එකට තමයි වැඩිදුර විස්තර දරන්න කැමති හැමෝම පහ ඩිස්ක්‍රිප්ෂන් එක සහ කමෙන්ට් සෙක්ෂන් එකේ කියවලා බලන්න. මේවල තියෙන ලින්ක් 8888 කියන පාස්වර්ඩ් එක දීලා අන්ලොක් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් හැමෝම දැන් මූවි එක බලන්න කලින් මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දීලා තියාගන්න. තව ඔයාලගේ යාළුවොත් ඇති මේ වගේ ලස්සන සිංහලෙන් හදගාව මූවිස් බලන්න කැමති ඒ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරි හැමනම් කට්ටිය මූවි එක බලලා කොහොමද කියලා මට අනිවාර්යයෙන්ම කියන්න. මේ වගේ තවත් ලස්සන මූවි එකකින් ඉක්මනටම හමු වෙනකන් දැන සමු ගන්නවා. මේ KMD 1000 YouTube channel එක ගිහින් එන්නම් හැමෝම හොඳින් ඉන්න.